හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න එක සතියක් මිස් වෙලා තමයි අද අපි ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් ඔයාලට ගිය සතියේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ නම් අපේ බණිය නැති වුණානේ. ඊට පස්සේ ඉතින් අපි ආව හොයන්න තමයි ඉරිදා දවසම වෙන් කරලා තිබුණේ. කොහොම හරි අපිට යාව හම්බ වුණා. ඉතින් ඊට පස්සේ අපි ඔන්න මේ වීක් එකේ ඔයාලා වෙක්කන් යනවා සිඩ්නි සිටි එකේ තියෙන ලස්සන තැනකට. අපි ගිහිල්ලා බලමු එතන කොච්චර ලස්සනයිද කියලා. ඒ වගේම තමයි මේ වගේ තැනක් තියෙයි කියලා කවුරුත් හිතන්නේ නැහැ. එතකොට මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඕගොල්ලෝ ඉන්න අපි තව ලස්සන view එකකට ඔයාලා එක්කන් යනවා. සිටි එකට එන කෙනෙක් අනිවාර්යෙන් පාකින් එකක් කලින් බුක් කරලා එන එක හොඳයි. නැත්තම් මෙහි පාකින් නම් හොයාගන්න අමාරුයි. අපි ඉතින් විල්සන් පාකින් එකේ app එකෙන් මෙතන බුක් කරලා තමයි යාවේ. මෙතනදී අපි බෑන්ක් කාඩ් එක තමයි ටැප් කරන්නේ. ඉතින් අපි ඉන්න එකේදී අවුට් එකේදී දෙකේදීම බෑන්ක් කාඩ් එක ටැප් කරාම අපෙන් ආයේ එක්ස්ට්‍රා charge එකක් ගන්නෙ නැහැ. ඉතින් දැන් ඔන්න අපි කායකත් පාක් කරලා ඇවිදගෙන යන්න තමයි මේ යන්නේ. ඔය යනකොට ඉඳ ගන්න පුළුවන් තැනක් හම්බ වෙලා ලියා චුට්ටක් ඉඳන් හිටියා. තාත්ති හොරෙම ෆොටෝස් ගහන්න හැදුවට එයා ඒක දැක්කයි ඉතින්. ඔන්න අද දවසම ඇවිදින්න තමයි තියෙන්නේ. ලේසි නෑ ඉතින් ලියානත් එක්ක යනකොට ඇවිදින්න තියනවා කිව්වම. මොකද වඩාගෙන යන්නත් බෑනේ. එයා දැන් චුට්ටක් ලොකුයිනේ. ඉතින් මේ තමයි අපි එතනට යනකොට ගොඩාක් අය එක එක විදිහට ඩ්‍රෙස් කරලා තිබුණා. ඉතින් අපි දන්නේ නැහැ ඇත්තට මේ මොකද්ද කියලා. ඉතින් අපි ඕවත් බලාගෙනම ඉස්සරහට ගියා. ඒ යනකොට අපිට ඇහුණා පියානෝ එකක් ප්ලේ කරනවා. ඉතින් තාත්ති ලියයි ගියා ඒක චුට්ටක් බලන්න. මෙතන පියානෝ එක තියලා තියෙනවා. කැමති අයට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් අපි යනකොට චූටි බබෙක් ප්ලේ කරා. ඉතින් අපි ඒකත් චුට්ටක් බලලා තමයි ඉස්සරහට ගියේ. අද අපි මෙතනට ආවේ උදේම නෙමෙයි. අපි ආවේ දවල් වෙලා. මෙතනට එනකොට එකට විතර ඇති. ඉතින් අද අපි ගොඩාක් තැන් වල ඇවිදින්න යන්නේ නැහනේ. අපි මේ හරියෙම ඉන්න හින්දා ටිකක් දවල් වෙලා එන්න තමයි ප්ලෑන් කරන් හිටියේ. ඉතින් දැන් මේ ලස්සන view එකත් පහු කරගෙන අපි යන්නේ එතනට. මෙන්න මෙහෙම තමයි අපි ඉන තැනට view එක පෙනෙන්නේ. දැන් අපි ඉතින් ඉස්සරහට යන්නේ ඕගොල්ලොන්ට පේනවා ඇති අපි මේ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ තමයි එතන entrance එක. අපි අද ඇවිල්ලා තියෙන්නේ Chinese garden එකට. මේක සිඩ්නි සිටි එකේ තමයි තියෙන්නේ. ගොඩක් ලස්සන තැනක්. හිතන්න බෑ මේ වගේ තැනක් සිටි එකේ තියෙයි කියලා. ලියානට ටිකට් ගන්න ඕනේ උනේ නැහැ. අපිට විතරයි ටිකට් ගත්තේ. ඉතින් ඊට පස්සේ entrance එකෙන් යනකොටම ලස්සන තැනක් හම්බ වුණා. ඒ තමයි පොඩි ඒරියා එක ලස්සන බොන්සයි පොට්ස් තියලා ඒගොල්ලෝ ලස්සනට arrange කරලා තිබුණා. ඉතින් මෙතනත් අපි බලාගෙනම ඉස්සරහට ගියා. අද මට ලොකුවට වොයිස් කරන්න නම් ඕන වෙන එකක් නෑ. ලියාන අද වීඩියෝ එකේ ගොඩක් ඒවා ඔයගොල්ලන්ට පෙන්නයි. එහෙනම් අපි යමු මේක ඇතුලේ ලස්සන බලන්න. කැමේලියා නෑ බොඩි කෙනෙක් ඉස්සරහට අර පාලෙමට යන්නලු තාත්තා. ඉනට යන්න එපා. ඒක ෆිෂ්ලා නෑ වගේ නේද? අනේ මේක ෆිෂ් කෙනෙක්. මේ එන්ට්‍රන්ස් එකෙන් පොඩ්ඩක් ආව ගමන්ම තමයි මේ හෝල් එක තිබුණේ. ඉතින් අපි මේකත් බලාගෙන යමු කියලා ඇතුළට ආවා. ඉතින් මේක ඇතුළේ තියෙනවා පොඩි දෙයක්. ඔහොම බලාගෙන යමුකෝ මම ඔයගලන්ට ඒක පෙන්නන්නම්.
ඔන්න ලියානම ඔයගලන්ට ඒක පෙන්නුවා. ඉතින් මේක තමයි මම ඔයාලට කිව්වේ. මේක දැක්ක ගමන් අපිට මතක් වුණේ අපි මීට කලින් බලලා තියෙන මූවි එකක් රායා and the Last Dragon කියලා. ඔයාලත් බලන්න. ඒක හරි ලස්සන මූවි එකක්. ඒකේ තියෙනවා මේ වතුරත් එක්ක ඒගොල්ලොන්ගේ තියෙන කතාවක්. ඒ මූවි එක හරි ලස්සනයි. ලියා චූටි කාලේ ඉඳන් හරි ආසාවෙන් බලපු මූවි එකක්. ඉතින් දැන් මෙතන වතුරට ඒගොල්ලෝ කාසි දාලා තියෙනවා අපි දැක්කා. සමහරක් විට අපි වගේම මොන හරි ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරලා හරි හැම වතුර දානවා ඇති. ඔන්න අපි එතනත් බලාගෙන තව ටිකක් ඉස්සරහට යනවා. ඔන්න ලියානා ඔයගොල්ලන් එක්කන් යන්නේ ලස්සන view එකක්. ඒක මෙතන තියෙයි කියලා හිතන්න අමාරුම විදිහේ view එකක්. ඉතින් බලන්නකෝ ලස්සන නෙළුම් විලක් එක්ක මොකද්ද මේ තියෙන්නේ කියලා. පිටිපස්සෙන් පේන්නේ නම් සිටි එකේ තියෙන බිල්ඩින්ග්ස්. ඒව නැති වුණා නම් මෙතන view එක කියලා නිම කරන්න බැරි තරම් ලස්සනක් තියෙයි. ඉතින් ඒ වුණාට මේ කොළ පාටත් එක්ක තියෙන පරිසරය සිටි එකට හරි ලස්සනයි. මෙන්න මේගොල්ලෝ නම් මේකේ ගොඩාක් තැන්වල හිටිය අපිට බලන්න යන තැන ඒගොල්ලෝ තමයි හිටියේ. ඉතින් මෙතන ඉන්න මාළු ටිකක් බලාගෙනම අපි තව ඉස්සරහට ගියා. මේ වගේ ලස්සන තැනක නම් ඇවිදින්න කම්මැලි නෑ. ඉතින් කොළ පාටත් එක්ක තියෙන ලස්සන පරිසරයක ඇවිදින්දි මහන්සියක් දැනෙන්නෙත් නෑ. ඉතින් අපි හවස 5 වෙනකන් විතර මෙතනට වෙලා ඉඳලා තමයි අද ගියේ. ඉතින් ලස්සන පරිසරය විඳින්න ඕන හින්දා අපි සමහරක් තැන්වල නතර වෙලත් හිටියා. Okay, okay. The horse. The horse. Okay. Wait. ඔන්න මේ හරිය නම් ලියයි මායි විතරයි මේ යන්නේ. ලියා දුවගෙන යනවා. තාත්ති නතර වෙලා. තාත්ති හරි ආසයි ෆොටෝස් ගන්න සත්තුන්ගේ ගස්වල. ඉතින් තාත්ති ওই මගක නතර වෙලා ලියා හැබැයි නතර වෙලා ඉන්නේ නෑනේ. එයාට ඕනේ යන්න. ඉතින් මම එයත් එක්ක ඔන්න ඉස්සරහට ආවා. ඔන්න දැන් අපි තව උඩට යනවා ලස්සන view එකකට. උඩට යන්න. Slowly. Wait. Come. Okay. Yeah.
ඔන්න දැක්කනේ මෙච්චර වෙලා ඉඳලා දැන් තමයි තාත්ති නෑ කියලා මතක් වුනේ. ස්ලෝලි යන්න. ස්ලෝලි යන්න. Lia, look. ඔයාලට පේනවද අර ඇතින් යන කට්ටිය? මේ වගේ ගොඩක් අය මෙතනට ඇවිල්ලා තිබුණා. එක එක විදියට ඩ්‍රෙස් කරලා. ඒගොල්ලෝ ෆොටෝස් එහෙම ගන්නවා මෙතන. ඉතින් අපි ඇත්තටම මොකද්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ දෙයක් වෙන්න ඇති. ඉතින් අපි එක එක විදිහේ කට්ටියව දැක්කා. Okay, let's go. දුවගෙන ගිහිල්ලා මේ වගේ මැද්දේ නවතිනකොට තාත්තිට මටයි දෙන්නටම බයයි. කොයි වෙලේ වතුරට පණේද කියලා. ඔන්න අපි ඊට පස්සේ දැක්කා ලස්සන තැනක්. ලස්සන වෝටර්ෆෝල් එකක් හදලා තියෙනවා. අපිට එතන එන්නත් පුළුවන්. දැක්කද දෙන්නෙක් එතන ඉඳගෙන ඉන්නවා. ඉතින් තාත්තිට නම් එන ආසාවේ හිටියේ මෙතන නම් ටිකක් හරි ඉඳගෙන ඉඳලා තමයි යන්න ඕනි කියලා කිව්වා. කොහොම හරි අපි මේ හරි ඉන්නකොට ටිකකින් ඒ දෙන්න ගියා. අපිත් ඉතින් මෙතනට වෙලා ටිකක් ඉඳගෙන හිටියා. ඔන්න දැන් ආයේ තාත්ති මග නතර වුණා ෆොටෝස් ගන්න කියලා. ඉතින් ලියානා ඔන්න මේක දිගේම යනවා. ඉතින් මෙතන තියෙන තැන් ටික බල අපි දෙන චුට්ටක් ඉස්සරහට ගියා. ඔන්න ආයෙට මතක් වුණා තාත්ති නෑනේ අපි ගාව කියලා. ඊට පස්සේ ඔන්න ආයෙ දිව්වා තාත්තිය බලන්න කියලා. ඔන්න තාත්තිය බලලා ආයෙ දුවගෙන එනවා මං ඉන්න තැනට. ඔන්න අපි මෙතන උඩේම ටික බලලා ඉවරයි. දැන් එතන වෝටර්ෆෝල් එක ළඟ එහා පැත්තෙන් අපි පල්ලෙහාට බැහැගෙන තමයි මේ යන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා තව ටිකක් බලන්න. දැන් අපිත් එක්ක යන්කෝ ඉස්සරහ ටික බලන්න.
අපි මෙතනට ආවේ ෆස්ට් ටයිම් හින්දා තමයි අපි මෙතන තියෙන හැම ලස්සන තැනක්ම බලන්න ගියේ. ඉතින් මෙතනට ආපු සමහරක් අය නම් එහෙම ඇවිදින්නේ නැතුව ලස්සන තැනක ඉඳගෙන ඒගොල්ලෝ ලැප්ටොප් වල වැඩ කරනවා, නිදහසේ කතා කර කර ඉන්නවා. ඒ වගේ ගොඩක් අයව අපි මෙතනදී දැක්කා. මේ දැන් අපි යන්නේ තවත් ඒ වගේ ඒගොල්ලෝගේ ලස්සන තැනක් බලන්න. මෙතන තියෙන ගොඩාක් තැන් ඩිසයින් කරලා තියෙන්නේ ඒ චයිනීස් අයගේ ඒගොල්ලෝගේ රටේ තියෙන ඒ තැනකට සමාන විදියට. ඉතින් සිඩ්නි වල ඉන්න කෙනෙක් මේ තැන බලන්න ආවා කියලා අපරාධයක් වෙන්නේ නැහැ. ටිකට් එකත් ලොකු ගාණක් වුණේ නැහැ. $12ක් තමයි ලොකු කෙනෙක්ට, ලියානට නම් ෆ්‍රී තමයි තිබුණේ. සිටි එකක මේ වගේ තැනක් තියෙන එක නම් ලොකු දෙයක්. ඒ වගේම ගොඩක් වටිනවා. ඉතින් ගොඩක් අයට මෙතන ඇවිල්ලා නිස්කලංකව ඉඳලා මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මේ තමයි අපි මුලින්ම එනකොට දැක්ක පාලම. ගොඩක් අය මෙතන මේ පාලම උඩ ඉඳන් තමයි ලස්සන ෆොටෝස් ගන්නවා අපි දැක්කේ. ඉතින් අපි මෙතනින් එහා පැත්තේ චුට්ටක් වෙලා ඉඳගෙන ඉඳලා තමයි ඉතුරු ටික යන්න පටන් ගත්තේ. ඔන්න චුට්ටක් ඉඳන් ඉවර වෙලා අපි ආයේ ගමන ස්ටාර්ට් කරා. මේ තියෙන්නේ උණගස් වලින් ලස්සනට යන පාරක් හදලා තියෙනවා. දෙපැත්තෙම උණගස් තමයි පිරීලා තිබුණේ. ඉතින් ඔහොම යනකොට අපි ලස්සන දෙයක් දැක්කා. ඉස්සරහට යන්කෝ එක බලන්න. තාත්තගේ කල්පනාව නම් මෙතන දවසම ඉන්න. හැබැයි ඒගොල්ලෝ දාලා තිබුණේ මෙතන කෙනෙක්ට පැය 2ක් විතර බලන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ කියලා. හැබැයි අපි නම් පැය 2කට වඩා මෙතන හිටියා. අපි එකට විතර ඇවිල්ලා යනකොට 5යි. හරියටම ක්ලෝසින් ටයිම් එකේ තමයි අපි එළියට ගියේ. මෙන්න මෙතන තමයි මම ඔයාලට කිව්වා බලන්න දෙයක් තියෙනවා කියලා. අර පේනවද ඈත? අපි මේ වගේව දැකලා තියෙනවනේ ඒගොල්ලන්ගේ ඩ්‍රාමා වල. ඉතින් මෙතන ගොඩාක් අය ඔය වගේ එක එක විදියට ඩ්‍රෙස් කරලා ඇවිල්ලා තිබුණා. ඉතින් මෙයා ලස්සන පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අපි තෙතෙන්ටලා බලාගෙන හිටියේ. හරිම ලස්සන ගොඩාක් අය හම්බුණා. ඔන්න අපි එළියට එන ආසේ ලියාන දැකලා එක්කෙනෙක් ෆොක්ස් කෙනෙක් වගේ ඇඳන් ඉන්නවා. ඒගොල්ලන්ට ඇහෙන්නත් ඇති ලියාන කියනවා. පස්සේ තමයි මමත් දැක්කේ එයා ෆොක්ස් කෙනෙක් වගේ තමයි. ඒ වගේම වලිගයකුත් දාලා ඒ වගේ ඩ්‍රෙස් එකක් ඇඳන් ඉන්නවා. ඉතින් මෙතන එළියෙත් ගොඩාක් අය මේ විදිහට ඩ්‍රෙස් කරලා තිබුණා එක එක විදිහට. ඔන්න අපි ඔක්කොම බලාගෙන දැන් මේ එළියට යන ගමන් තමයි ඉන්නේ. දැන් ඉතින් මෙතන බලලා ඉවරයි. දැන් අපි යනවා තව ලස්සන තැනක් බලන්න. ඒකත් චයිනීස් අයගේ තැනක්. ඉතින් අපි ඔය යන ගමන් තමයි එකපාර තාත්ති උඩ දැකලා අහසේ මෙන්න මේක දැක්කේ. ඉතින් මොකද්ද මේ ගහන්නේ කියලා අපි ඔන්න බලාගෙන හිටියා. එතකොට අපි දැක්කේ ඇලෙක්ස් හැපි බර්ත්ඩේ කියලා තමයි මේ ගහන්නේ. ඉතින් අපි චුට්ටක් වෙලා ඕක බලන් හිටියා. ඉඳලා තමයි ගියේ. මේවා ඉතින් අපි වීඩියෝ කරන දවස්වලට අපිට හම්බ වෙන බෝනස්. ඉතින් අපි ඒකත් වීඩියෝ එකක් ගන්න අමතක කරේ නැහැ. ඉතින් අපි එතනත් ඉඳලා ආයෙ ඉස්සරහට ගියා අපේ ඉතුරු ටික බලන්න. කාර් පාක් එකට. ඔව් කාර් පාක් එකට හරි අපි දැන් යන්න තැන. අර බං තාත්තේ ඉස්සර එනවා. අපි ඊළඟට බලන්න යන තැනට අපි තව චුට්ටක් දුර ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් අපි දැන් ඔන්න ඇවිදගෙන යන්න මේ පැත්තට ආවා. ඉතින් යමුකෝ අපිත් එක්ක ඉස්සරහට.
ඔන්න අපි එතනට ආවා. මේක තමයි චයිනා ටවුන් එක. මෙතන තනිකරම තියෙන්නේ චයිනීස් අයගේ දේවල්. ඒගොල්ලොන්ගේ කෑම කඩවල්. ඔන්න තාත්තේ කිව්වා ලියානට චුට්ටක් ගිහලා එතන කැරකෙන්න පොඩි වීඩියෝ ක්ලිප් එකකට කියලා. ලියාන කැරකෙන්න ගත්තා. අපි යන ගම්ම නතර වුණේ නෑ. අපි ඇත්ති කීරකම්ම කැරකුණා. ඊට පස්සේ ඔන්න අපි ඒ පාරේ දිගටම යන්න ගියා. මෙතන චූටි පාරක් තියෙන්නේ. ඒ දෙපැත්තේ තියෙන්නේ චයිනීස් අයගේ කඩවල්. අපි මෙතනින් මොන හරි අරගෙන try කරමු කියලා තමයි හිතන් හිටියේ. අපි පාරේ එහා පැත්තට ගිහිල්ලා ඔන්න මෙහා පැත්තටත් එනකොට තාත්තගේ ෆෝන් එක නම් ඕෆ් වෙලා තිබුණේ. මගේ ෆෝන් එකත් ඕෆ් වෙන තමයි තිබුණේ. ඊට පස්සේ ඉතින් අපි හිතුවා දැන් එහෙනම් අපිට රෑ වෙනකන් ඉන්න පුළුවන්. අපි පාකින් බුක් කරලා තියෙන හින්දා කායකට ගිහිල්ලා ෆෝන්ස් charge කරගෙන ආයෙ ටිකක් හවස් වෙලා මේ පැත්තට එමු කියලා. ඉතින් අපි මෙතන ටවුන් එක බලලා තමයි පිටත් වුණේ. ඉතින් මෙතන බලනකොට අපි දැක්කා සමහර ෂොප් වලට නම් පොලිම දිගටම තිබුණා. අපි දන්නේ නෑ ඒ ඇයිද කියලා. හැබැයි ගොඩාක් සෙනග හිටියේ ඒ වල සමහරක් කඩවල නම් කට්ටිය හිටියේ නෑ. හැබැයි සමහරක් ඒවල පොලින් දිගට හැදිලා ඉන්නවා. ඔන්න අපි මෙතන බලලා ඉවර වෙලා කාර් එකට ගිහිල්ලා පොඩ්ඩක් වෙලා කාර් එකේ හිටියා. ඉඳලා 6 පහ වෙලා තමයි මේ එළියට ආවේ. දැන් නම් ඉර බහින වෙලාව ලං වෙලා තියෙන්නේ. අපි ඉතින් සිටි එකේ ඉස්සරහට ඇවිදගෙන ගියා. ඉතින් අපි රැට සිටි එකකට ඇවිල්ලාම නැහැ. දවල් වරුවේ නම් ඇවිල්ලා තියෙනවා. ඉතින් රැට ලයිට් දැම්මම කොහොමද කියලා බලන්නත් එක්ක අපි සිටි එකේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. අපි ඔහොම ඉස්සරහට යනකොට අපිට හම්බුණා වයලින් ප්ලේ කරන ගර්ල් කෙනෙක්. ඉතින් අපි යාගෙත් පොඩි ක්ලිප් එකක් අරගෙනම ඉස්සරහට ගියා. ඔන්න අපි තව ඉස්සරහට යනකොට අපිට චර්ච් එකක් හම්බුණා. ඒ චර්ච් එක හරි ලස්සනයි. ලයිට් එහෙම දාලා තියෙන්නේ. අපි ඉතින් එතනත් බලාගෙන තව චුට්ටක් ඉස්සරහට ගියා. දැන් බලන්නකෝ ඕගොල්ලොන්ට තව ලස්සන දෙයක් ඉස්සරහට බලන්න පුළුවන්. ඇහෙනවද ඒ සද්දේ? තාත්ති ආසම එකක් තමයි සැක්සෆෝන් ප්ලේ කරන්න. ඉතින් අපිට මේ යනකොට එහෙම එකකුත් හම්බ වුණා. ඉතින් අපි ගොඩක් වෙලා මෙතන හිටියා. ඉතින් යා සින්දු දෙක තුනම ප්ලේ කරනකන් අපි ඉඳලා තමයි ගියේ. සිටි එකක මේ දේවල් අලුත් නොවෙන්න පුළුවන්. හැබැයි ෆස්ට් ටයිම් තමයි අපි සිටි එකේ රෑක ඇවිල්ලා මෙහෙම දෙයක් දැක්කේ. මෙහෙම දේවල් ගොඩක් දැක්කේ. ඉතින් අපිට නම් ඒක අලුත්.
ඉතින් අපි ওই හැම දෙයක්ම බලාගෙන තමයි අද ගෙදර ගියේ. ඉතින් අද ලස්සන දවසක් අපිට ගත කරන්න හම්බ වුණා. සිටි එකේ ඇවිදින්න පුළුවන් වුණා. හැබැයි ලියාන චුට්ටක්වත් කරදර කරේ නැහැ. බැහැ කිව්වෙත් නෑ යන්න. ඉතින් ලියානත් good girl කෙනෙක් වගේ හිටපු හින්දා අද අපේ දවස හොඳින් ගත කරන්න අපිට ලැබුණා. එහෙනම් ඊළඟ දවසෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.